සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එකේ ක්වොලිටි වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. අපි එනම් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයා මේකට යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන settings app එකට මේ විදිහට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් display and brightness කියලා තියෙනවා. මෙන්න මේකට යන්න. හරි. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට යන්න. මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් screen refresh rate කියලා තියෙනවා. මෙන්න මේකට යන්න. හරි. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට auto select කියලා ගිහම මම මෙතනින් දැන් දාලා තියෙන්නේ. මේකේ 90 HZ එකයි 60 HZ කියලා තියෙනවා. මෙන්න මේ 90 කියන එකේ අල්ට්‍රා සහ හයි කියන මෙන්න මේ විදිහට මෙතනින් සඳහන් වෙනවා. ඊට පස්සේ යටින් normal කියලා තියෙනවා. ඉතින් මේකේ මම මෙතනින් high quality එක දාගන්නවා. අල්ට්‍රා කියන එක මෙන්න මෙතනින් ටික් එක දාගන්නවා. හරි. මේ විදිහට දාගත්තට පස්සේ මගේ ෆෝන් එකේ display එකේ quality වැඩි විදිහට තමයි මෙතනින් එහාට වැඩ කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහගෙන තමයි අද මට ඔයාලට කියලා දෙන්න ඕනුනේ. අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකෙත් මේ විදිහට ඔයාගේ settings හදා ගන්න. ඔයාගේ ෆෝන් එකේ display එකේ quality වැඩි කරගන්න. හොඳයි නේ යාළුවනේ. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. මොනවා හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.